ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔයගොල්ලෝ මේ සම්මේලනයේ පෙරවල් පස්සේ ඉතින් මේ දේශපාලන කතාවක් කියලා. ඒ කියන්නේ එහෙම කතාවක් නෙවෙයි මේක. මම මේ කතා කරන්නේ ඉතිහාසයේ කතන්දරයක්. ඒ කියන්නේ මේක අපේ ජීවිතේ ගලාගෙන ආපු විදිහ. දැන් දසජාන කියන අපේ ජීවිත කතාව වෙනස් වෙච්ච විදිහ ගලාගෙන ආපු විදිහ තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ අතරින් කතා කරනකොට පළවෙනියටම කියන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේට දශක කීපයකට කොටින්ම කිව්වොත් 70 දශකයෙන් පස්සේ ඒ 70 දශකෙ ඉස්සෙල්ලා තිබුණ 70 දශකයේ අගභාගය වෙනකොට නෙවෙයි ඊට පස්සේ 80 දශකයේ මුල ඉඳන් මේ පටන් ගත්ත මේ රැල්ලක් තියෙනවා එක. ඒකදී මම හොඳට නිරීක්ෂණය කරලා ඒක සාමාන්‍යයෙන් ඒ කාලේ නම් ජීවත් වෙච්ච ඒගොල්ලන්ට හොඳට ඒක දැනෙනවා. දැන් අනිත් ඔක දැනෙන්නේ නැහැ. මොකද අපි ළමයි අලුත් පරපුර ඒ අර රැල්ලේ දැන් කරකිලා ඒක නම් ගිල වෙච්ච කට්ටියන්නේ. එහෙමනේ අපි ඒක අපේ නම් දැක්කන්නේ මේක හැපි වෙච්ච හැටි කොහොමද ඒක මේ සමාජයේ ගොදුරු වෙච්ච හැටි කොහොමද කියන එක අපිට කලින් ඉඳන් අපි දැක්කනේ ඒක නිසා ඒක අපිට හොඳට තේරෙනවා. ඉතින් දැන් අද නූතන සමාජය ආරම්භ කල්පනා කරලා බලන්න මම මේ කියන දේ ඔයගලන්ටත් අත්දැකීම් ඇති. දැන් අපි ඒ කාලේ ආරම්භ දැන් අපේ තරුණ කාලේ පොඩි කාලේ අපි බොහොම නිදහස භුක්ති විඳා මේ වගේ ලොකු දේවල් අපිට තිබුණේ නැහැ අත්වශයෙන්ම තිබුණ නැතුණාට අපිට තිබුණ ලොකු අමුතු මානසික නිදහසක් කියලා දෙයක්. ඒකට අපේක්ෂව දැන් ආරම්භ කරනවා දැන් ඉන්න ළමයින්ට ඒ මානසික නිදහස කියන දේ අත්වශයෙන්ම නැහැ. දැන් අපි ඉස්කෝලේ ගිය තුනක් වෙලාවට බස් එකේ ගිහී පයින් ගිහිල්ලා එහෙම තමයි ඒක. දැන් එහෙම නේ ළමයින්ට ඒ පහසුකම් ඒවා තියෙන්නේ පිටදොරකඩ වාහන එනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඒ තිබුණා නම් ඒ ළමයිගේ ලොකු මානසික පීඩනයක. ඒ වගේම තමයි දෙමාපියන්ගේ ලොකු මානසික පීඩනය. දැන් ළමයි පුංචි කාලේ නම් දැන් අපිට පොඩි කාලේ අපි ළමයි කට්ටිය යාළුවෝ අපි එකතු වෙලා එක ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ පන්තිය වලට ගියා. ඒවා කරගෙන අපි ඉගෙන ගන්න ඒවත් කරගෙන අපි ලස්සනට ඉතින් අපේ ජීවිතේ විදහාසේ ගලාගෙන ගියා. ඒ වුණාට දැන් පුංචි ළමෙක් දැන් මොන්ටිසෝරියට ළමෙක් කරන් බලන්න. ඒ ළමයා වුණා අමුතුම මේ ඒ කියන්නේ ඒ ළමයාව දෙමාපියන්ට හරි නිකන් ඒකේ ફોකස් කරගෙන ඉන්න ඕනේ කියන්නේ ඒකයි. හැමදෙස්සෙම ඒ ළමයා ගැන ලොකු අවධානයකින් හැමතිස්සෙම ඉන්න වෙනවා. දැන් අපේ දෙමාපියෝ අපි ගැන අවධානය යොමු කළා නැහැ කියන එක නෙවෙයි කියන්නේ. අපිට අවධානය යොමු කළා තිබුණා ඒක එහෙම නිකන් පීඩනයක් කරලා තිබුණේ නැහැ. දැන් රහන් පටකින් බැලගෙන වගේ මොකද අද සමාජයේ ළමයින්ට එහෙම නිදහසක් ඇත්තවලු දෙනා මේ ළමයි පව්. දැන් අපි ඉස්සර ඇලේ දොරේ නෑ ඔකලා සෙල්ලම් කළා උත්සව කරත්වා ඒක කොස්සල් තිබුණා. එතකොට කින්ඩාතර ගෙතුනේ හැමදේම අපි ඉවත් සහභාගී වුණා ඒවා අපි සුක්ති විඳලා ඔබට ඊට පස්සේ ඒ වෙනකොට අද එහෙම ඒ වගේ දේවල් තිබුණා වුණත් ඒවා තියෙන අමුතු මොනවදකින් ඒ කියන්නේ ඒ තරගයක් වුණත් ඒ වගේ දෙයකට උනත් තියෙන අර නිකන් ඒක හරිය අමුතුයි. ඉතින් ඒකනත් එහෙම වෙනසක් තියෙනවා. ඒ පැත්තෙන් බලපන්. ඉතින් ඒ කාලේ එහෙම නෙවෙයි ඒ කාලේ ළමෙක් සාමාන්‍යයෙන් එහෙම නොගියත් ගෙවල්වල කියනවා ගෙදරට වෙලා ඉන්න එපා යන්න කොට සෙල්ලම් කරන්න පිටතේ යන්න ක්‍රීඩා කරන්න ක්‍රීඩා සමාජයකට යන්න එහෙම කියලා කියනවා ළමයි යවනවා ඒ වුණාට අද එහෙම යවන්න පුළුවන් තත්ත්වයක් නැහැ අද එහෙම ළමයි යනවා ගියා වුණාට ඒ දෙමාපියෝ ඉන්නේ ලොකෝ ගින්දරකට එක්තෝසම් කියලා ළමයා ඉස්කෝලේ යනවා ගෙදරට එනකන් ඒ දෙමාපියන්ට තියෙන ලොකු මානසික පීඩනයක් දෙමාපියන්ට හැම්පෙස්සලා මේ දිහා බලාගෙන ඉන්න බෑනේ ඉතින් පස්සෙන් යන්නත් බෑනේ ඒ මිනිස්සු තමන්ගේ රාජකාරී කරගන්න රස්සාවල් කරගන්න ඒවා තියෙනවා. ඉතින් ඒ ළමයා ගැන ඒ වුණාට අර මිනිස්සු කොතන හිටියත් ලොකු අවධානයකින් ඒ මානසික පීඩනයකින් ඉන්නේ. දෙමාපියෝ තමයි මානසික ප්‍රශ්නයක් ළමයි. කියන්නේ ළමයි ප්‍රශ්නයක් නෙවෙයි ළමයින්ට තියෙන සමාජ ප්‍රශ්නයි දෙමාපියන්ගේ මානසික පීඩනය ඇති කරලා තියෙනවා. දැන් බලන්න කොච්චර තරුණ වයසක ළමයි. දැන් පොන්චි ළමයි ඉතින් දෙමාපියෝ කොච්චර ආදරෙන්ද ළමයිව හදන්නේ කියලා බලන්න කොච්චර වුණාවෙන් කැපකිරීමකින් ලොකු බලක් තියලා ළමයා හදනවා. හදලා ආපත් පොඩි සමාජයට යවනවා. ඒ සමාජයට ගිය ළමයි. මම කියන්නේ දැන් ගමේ විතරක් නෙවෙයි දැන් නාරේක පන්සලෙත් ඒ දරුවෝ ඉස්කෝලේට ගිහිල්ලා ඒ දෙමාපියන්ට ගෙදරට ආවට ඒ ළමයා උදේ ගිය ළමයාට හවස ගෙදර එන්න කියන අවිනිශ්චිත බවක් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. දැන් බොහෝ විට තරුණ වයසේ ළමයෙක් මොන දෙයකට ගියත් ඒ ළමයා ටියුෂන් පන්තියට ගියත් කොතෙන්ට ගියත් සෙල්ලම් කරන්න කොහේ හරි උතරකට ගියත් ඒ ළමයා ගෙදර එනකොට ඒ ළමයාගේ ජීවිතේ සම්පූර්ණ කම්පිට කරලා තියෙන ලක්ෂයක් තියෙනවා. දැන් අද ඒක හොඳ ආකාරවම අත්දැකීමෙන් පේනවා. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා මේ කිව්වට දැන් තමන් ඉන්න ප්‍රදේශේ තමන්ගේ අසල්වැසියෙක් තමන්ගේ ගෙදර සමාජිකයෙක් වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් අසල්වැසියෙක් වෙන්න පුළුවන් ඈ
එහෙම පවුල් වල කොච්චර ඒ දෙමව්පියෝ අද ඒ වගේ හොඳට හදපු ළමයි ඕගොල්ලන්ගේ ඇස් වලට පේනවා ඇති අසත්න වෙලා කාලේ ජීවිතේ කාලකන්ණි කරගෙන නන්නත්තර වෙලා විනාශ වෙලා ගිහින් තියෙන විදිහ බලන්න ඔය මත්තු වලට ඈ එතකොට සමහර කාන්තාවල් වලට හොලා ඒ පැත්තෙන් එහෙම ඈ ඒ වගේ අනිත් එක කිසිම මේ ඒ තරුණයෙක් කියන දැන් ඉස්සර හිටපු වයසේ ළමයි දැන් ඉතින් මේ කොහොමද පන්දලා මේ කොහොම නිකන් ඒකේ තිබුණනේ හරි ප්‍රබෝෂර ගතිය. ඒ වුණාට දැන් ඉන්න බහුතරයක් බලන්න ඔය පිරිමි ළමයි තරුණ ළමයිගේ දිහා මොකටද දිහා දැක්කම බලන්න ඈ විලාසිතා කියලා බලන කලිසමක් කරනත් ඒක ඉන්නේ පහලට ඇවිල්ලා මෙතන තරමට නිකන් පරණල් වගේ බොහෝ දෙනෙක් එහෙම තමයි නිකන් දැක්කම යනවා පුළඟේ වැනෙනවා වගේ නිකන් ඔහේ මේ හුලඟට යන චරිත ටිකක් වගේ විහිළු වෙලා තියෙන. ඒ කියන පෞරුෂත්වයේ කියන දේ දරුවන්ගෙන් පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ එහෙම ඒ ළමයට හොඳ සමාජ පසුබිමක් ඇත්තෙත් නැහැ අත්වශයෙන්ම කියනවා. ඉතින් දැන් ඒක දෙමව්පිය වශයෙන් ඒක දෙමව්පියන්ට හොඳට දැනෙනවා. සමහර දෙමව්පියන්ට ඉතින් හදවතේ බොහොම වේදනාවක් තියෙනවා. තමන්ගේ දරුවා මේ විදිහට දැන් තමන් හැදිච්ච පසුබිමත් එක්ක කල්පනා කරලා මේ දරුවාද මොකද මේ ළමයි යන ගමන කියලා එහෙම දෙමව්පිය සෑහෙන පසුතැවෙනවා. අනිත් එක තමයි එක පැත්තකින් දැන් ළමයි කියන අය එක පැත්තකින් බලන හුදකලා වෙලා. දැන් ඉස්සර අපි අර ගම්වල තිබුණ දැන් හඳුනුම්කම් ඒ වගේ යාළුකම් මිත්‍රකම් එහෙම සබදියාවලු දැන් අඩු යටවසෙන්න. ඒක ෆෝන් එකම කියලා කියනවත් නෙවෙයි. ඒක මේ කොහොම හරි ඒ වගේ දේවල් වලට ළමයි පෙළඹිලා තියෙන සෑහෙන දුරට. එතකොට මේ අර පොදු කටයුතු වලට සම්බන්ධ වෙනවා කියනවා ඒ වැටම නෑ. පන්සලට තමන්ගේ ළමයි මොකක් කරද කියලා. අනිත් එක තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මේ අපි මේ අත්දැකීමෙන් මම මේ කියන්නේ අහපු කතාවක් මම මේ කියන්නේ අපේ කාර්යාලයේ අපි සේවය කරන දවස්වල ඒ කාර්යාලේ හිටියා මරදානේ මාලිගාවත්තේ මේ තරුණෙක්. ඉතින් ඒ අපි නිකන් කතා කරලා කියවයි මලගයක් වෙච්ච එකක් ගැන තමයි කිව්වේ. මේ මලගයක් ගැන කතා කරනකොට ඒ ළමයා කියපු දෙයක් තමයි ඔය මලගය වලට ඉස්සර වගේ පාළු කපන්න ඉන්නේ නැහැ. මේ එනවනම් එන අය එන්නේ බලාපොරොත්තු වෙන්නේ එන්නේ පුඩු පැකට් එකක්. නැත්තම් අර ගංජා ඒ වගේ මොකක් හරි මත්ද්‍රව්‍යයක් තියෙනවා නම් තමයි පාළු කපන්න එන්නේ. එහෙම එන්නේ නැහැ කිව්වා. දැන් ඒව අනිවාර්යෙන් දෙන්න ඕනේ කිව්වා. ඉතින් ඒ පැත්තේ ඉතින් ඔය මාලිගාවත් ළමෙක් මට ඒක කිව්වේ. ඉතින් ඒ වගේ තත්ත්වයක දැන් අද මලගියක් කිව්වම අත්වසුනද ඉස්සර මලගියක් වුණාම ගමේ තරුණයෝ ගිහිල්ලා ඉතින් ඒ මලගෙදර අවසන් කටයුතු කරනකම් ඉතින් ඉන්නවනේ ගිහින් ඒ දැන් අද එහෙම දැන් අපි කියමු අපේ එහෙම කෙනෙකුට උදව්වක් වශයෙන් ළමයි යවන්න පුළුවන්ද කියලා. ඒ වර්තනකටවත් අඩුම ගානේ යවන්න බෑ. එතනක් තියෙන දූෂණය. ඒ තනක් මොනවද මත්පැන් මත්ද්‍රව්‍ය ඔය ආයිස් කුඩු ඔය හැම දෙයක්ම මලගෙවල් ඇතුලේ තියෙනවා. දැන් ඉස්සර කාලේ ඉතින් ඔය මිනිස්සු මොනවා හරි ඉතින් අර පොඩ්ඩක් ඊළවස වැඩි මිනිහෙක් ඉතින් එහෙම දේවල් නැතුණා නෙවෙයි. ඔය කාටුට්ට ගියන ඉතින් මිනිස්සු සෙල්ලම් කළා ඕන දේවල් තිබුණා. ඒ වුණාට මේ වගේ දූෂිත තත්ත්වයකටපත් වෙලා තිබුණේ නැහැ. දැන් මේක මලගේ පවව මලගේ මහෝගේ කොටිම දාන ගියක් කිව්වොත් මේසක් එක තොරණ ගෙවුවොත් බෑ ඒ දාන්සයක් කළොත් බෑ ඒ පිටිපස්සේ ඇවිච්ච කුඩු කාරෝ ටිකක් කියලා රංචුවක් ඉන්නවද කියලා බලන්න. වාරෙන් ඉන්නවා. මොන දේ කළත් එහෙම තමයි. ඉතින් ඒ තත්ත්වයට අද සමාජයේ පත් වෙලා තියෙනවා. ඒකෙන් බලනකොට දැන් තරුණ පරම්පරාව ඒ දරුවෝ බේරගන්න එකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් විනාශ වෙලා තියෙන දරුවෝ ටික නම් බැලුවම මොනතරම් අපරාධද කියලා පොඩ්ඩක් බලන්න කල්පනා කරලා දැන් ඕගොල්ලෝ පාරට දැස්සට පස්සේ පොඩ්ඩක් හොඳ උදාහරණයක් යන්න ඔය ළමයි තරුණ ළමයිගේ හැසිරීම පොඩ්ඩක් බලන්න. ඒ ළමයිගේ හැසිරීම සාමාන්‍යයෙන් ඒ තරුණ වයසක ළමයෙක් ඉන්නෝන හැසිරීමක් නෙවෙයි තියෙන්නේ. හරිම අමුතු අසාමාන්‍ය විදිහට තමයි ඒගොල්ලන්ගේ අමුතු කියලා බලන්න. ඉතින් හොඳට හිතපු ළමයි. දැන් මට මේ මතක් වෙනවා තව දෙයක් මේ අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක්. මේ ඒ දවසක් අපි ගෙදර ඉන්නකොට මේ රෑ ඇවිල්ලා ඒ තරුණ ළමයෙක් මේ ටිකක් කිට්ටුව අහලා චුට්ටක් මේ ඒ කිට්ටුව ළමයෙක් ඇවිල්ලා දොරට ගහලා ගේට්ටුවට ගහලා මේ කිව්වා අනේ උදව්වක් කරන්න අයියේ උදව්වක් කරන්න මේ අපේ මේ තාත්තා නැති වුණා තාත්තා නැති වෙලා දැන් හොස්පිටල් එකේ මිනිහේ තියෙන මිනිහේ ගෙදර ගේන්න විදියක් නැහැ පෙට්ටිය ගන්න සල්ලි නැහැ අනේ කීයක් හරි උදව් කරන්න කියලා බෑගයක් අත්වලා මේවා කළා ඊට පස්සේ මේ ඒ අපේ ගෙදර හිටපුම තව කවුරුට කෙනෙක් එතකොට ඒ වෙලේ හිටපු කෙනෙක් එකපාරට එළියට ආලා බැලුවාම බලනකොට මොකොත් නෙවෙයි කතන්දරේ ඒ ඇත්ත තාත්තා නැල්ල තමයි තාත්තා නැල්ල මාසයක් විතර කලින් ඊට කලින් මාසෙක කලින් තාත්තා නැති වෙලා කිව්වේ. මංගල කටයුතු ඔක්කොම කරලා ඉවරයි. ඒ මොකද අර ළමයා ඒක කිය ගෙවල් වලට රෑ ගිහිල්ලා දොරවල් වලට ගහලා සල්ලි ඉල්ලලා කුඩු පාවිච්චි කරනවා. මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා.
ඉතින් මොනතරම් බලන්න තමන්ගේ ආත්ම ගෞරවය කියන දේ නෑ කිසිම එහෙම තමයි මේ ජීවිතවල විදිය. ආයි තව දවසක් ඒ අහල පහල ගෙදරකට. ඇවිල්ලා මහරය කතා කරනවා. ඒ ගෙදර වටේ තැඹිලි ගස් කීපයක් පොඩ්ඩක් තියෙනවා. මේ අනේ තැඹිලි බාන්න පුළුවන් මේ රෑ. එතකොට සෑහෙන රෑ 10 11 කොහොම වෙලා. ඉතින් 10 11 මිනිස්සු ගස් නැතිනේ නෑනේ. ඉතින් ඒ වෙලාවට අර ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිහට ඉන්න බෑ මොනවා හරි කරලා මොකක් හරි කරලා සල්ලි ටිකක් හොයාගන්න ඕනේ. ඒක තමයි අරමුණ. ඕන කිව්ව වැඩක් ඕන එකක් කරනවා. ඒ වුණාට ශරීර ශක්තියක් ඇති මිනිස්සුත් නෙවෙයි. ඉතින් ওই ටික කාලෙකට අර ඔය කුකුල වගේ තමයි තියෙන්නේ. ඉතින් ওই තරුණ ජීවිතවල වෙලා තියෙන විනාශේ. හරිද? ඔය වගේ මොනතරම් හොඳට ජීවත් සමහර අපි දන්නවා හොඳ පවුලවල හොඳට ඉගෙන ගත්ත හරි දක්ෂ ලංකාවේ නෙවෙයි ලෝකෙම ජය ගන්න පුළුවන් තරම් මොළවල් තිබ්බ හොඳ කොල්ලෝ කෙල්ලෝ. ඔය දේවල් නිසා විනාශ වෙලා ජීවිත කාලකන්ණි වෙලා අන්ත අසන්න වෙලා තියෙනවා. ඉතින් ඕක පොඩි බය අපරාධද? මේ අවුරුදු ගානක් තිස්සේ මේ දශක ගානක් තිස්සේ මේ දේශපාලනය කියන කොටස දැන් මම දේශපාලනේ කතා කරන්නේ නැහැ කොට ඉතින් අපිට පුළුවන් ද එතනින් එහාට වෙන් කරලා කතා කරන්න. වෙන් කරලා කතා කරන්න බෑනේ. අත් වශයෙන්ම කියනවා දේශපාලනය කියන එක තමයි ඔය ඕක ඇතුලේ තියෙන්නේ. දේශපාලකයාගේ අවශ්‍යතාවයන් සපුරන්න තමයි ඔය දේවල් සේරම සිද්ධ වුනේ. ඉතින් ඕක මිනිස්සු ඕක තේරුම් ගන්න අන්නෝක වෙලා තියෙන්නේ. මිනිස්සු කියන්නේ වෙන කතන්දරයක්. දැන් හොඳටම කල්පනා කරලා බලන්න දැන් අද සිද්ධ වෙන දේත් එක්ක මම මේ කියන්නේ මේ ආණ්ඩුව කරන දේත් එක්ක අරන් බලන්න මීට කලින් ඔය වගේ දේවල් මේ රටේ සිද්ධ වුණාද? කන්නදාම කියන මත්කුඩු ගෙනාව මත්කුඩු ඇල්ලුවා ඕ ඇල්ලෝ කියනවා එච්චරයි. ඒක පෙන්නනවා ටීවී එකේ ඊට පස්සේ ඒකට වෙච්ච දේකුත් නැහැ. ඉතින් ගෙනාවු මිනිහෙකුත් නැහැ. අර චූටි ළමයි ඉස්කෝලේ යන මොන්ටිසෝරි ළමයින්ගේ බෑග් වලට අත දාලා ඒ ළමයින්ගේ සාක් වලට අත දාලා මත්කුඩු හොයනවා. මත්ද්‍රව්‍ය හොයනවා. ඉතින් ඔය විහිළු නේද කලේ විහිළු නෙවෙයි කියලා බලන්න. දැන් ඒ ළමයින්ගේ සාක්කුවට අත දාන්න ඉස්සෙල්ලා ඒ ළමයින්ගේ සාක්කුවට මත්ද්‍රව්‍ය ආව කොහොමද කියලා හෙව්වද? ඒව වල එක පාතාලේ ඔය අපරාධකාරයෙක් ඇල්ලුවද? ඔය ජාවාරම්කාරයෙක් ඇල්ලුවද? ඇල්ලුවේ වෙලාව දැක්කම වෙච්ච දේ. අර අපේ හිටපු මේ රට බේරා ගත්තා කියන එක්කෙනා ගිහින් මේ හෙලිකොප්ටරෙන් ගිහිල්ලා මේ මිනිස්සුන්ට උපදේශයක් දුන්න ආදර්ශයක් දුන්නා. මත්කුඩු විකුණුවනේ වුණා මේ අල්ලන්න බෑ ඒක අපේ කැමැත්ත කියන එක පෙන්නුවේ. ඉතින් ඒ වගේ දේවල් කරපු ආණ්ඩුවේ අපිට තිබුණා. ඉතින් මේ මිනිස්සු දැන් කතා කරනවා මේ රට විනාශ කරලා අවුරුදු දශක ගානක් තිස්සේ නැති කරලා දැන් පහුගිය දවස්වල මිනිස්සුන්ට අත්දැකීම් තිබුණානේ. ඉතින් ඒ විනාශ වෙච්ච අපේ මාර්ථිකය නෙවෙයි දැන්. තමන්ගේ දරුවෝ විනාශ වෙච්චෝ. දෙමව්පියෝ දැන් මේ කතා කරන තහනයි තමන් දන්න තමන්ගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, අසල්වැසි ගමේ ළමයෙක් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච කෙනෙක්ගේ අහලා බලන්න මේ තමන්ට අනිතින් තමන්ට තියෙන ඉදිරියට දැන් ගමේ ඒ වගේ කුඩුකාරයෙක් ඉන්නවා කියන්නේ අඩු ගානේ වැලක අඳුමක් දාලා කියන්න පුළුවන්. එළිය බඩුවක් මොන හරි දෙයක් කියන්න පුළුවන්. වාහනයක් නවත්තලා කියන්න පුළුවන්. කොටින්ම කියනවා මං කාන්තාවකට රත්තරන් බඩුවක් පාන්දගෙන එළියට යන්න පුළුවන් අඩිය. ඉස්සර එහෙම නෙවෙයිනේ. අපේ රටේ ඕන තරක ආන්කාවට එහෙම ගිහින් යන්න පුළුවන්කම තිබුණා. දැන් එහෙම කොටින්ම මේ මටත් වෙච්ච අත්දැකීමක්. මම මේ මිදුලේ මගේ ගෙදර මිදුලේ දොරකඩ ඉතරේ මල්ටි කඩ කරින්න උදේ මල්ටි කඩ කරන උදේවරු ඇවිල්ලා අර පොඩි තරුණයෝ දෙන්නෙක් මොටර් සයිකලකින් ඇවිල්ලා මට හිතා ගන්න බෑ පොඩ්ඩක් ඈතට නවත්තන් ඉඳලා ඇවිල්ලා මගේ කරේ තියෙන චේන් පොට ඒක කඩාගෙන ඒක මගේ ජීවිතේ වෙන්නේ තරුණයි මට කිරිස්සෙන් අයින්ද ගිහලා මාව තල්ලු කරලා පස්සට ඒ පස්සට තල්ලු කරපෙලා අර පිටිපස්සට කොන්ක්‍රීට් තාප්පේ වැදිලා මං මේ මොකක් හරි වුණා නම් කවුරුත් දන්නේ නැහැ එතන උදේ හුඟක් පාන්දර වගේ. ඉතින් ඒ වගේ මම දන්නේ ගමේ කීප දෙනෙක්ගේ පොඩි ළමයින්ගේ ඇඟිලි කපලා අරන් ගිහින් තියෙනවා. මේ ඒ වගේ දේවල් කරලා තිනවා කාන්තාවට හිංසා කරලා ගහලා කිනිසි පිළිවෙලින් යනවා. ඉතින් ඒ හොයාගත්ත ගත්ත දෙන්නත් හොයාගත්ත කියන්නේ පොලිසියට ඉතින් ඒ දවස්වල අවදි වුණ කම නෙවෙයිනේ. බලනකොට ඒ පිළිඳන ප්‍රදේශයේම තමයි. මේ පැත්තට වෙන්න මේ ඒ ගත්ත කට්ටිය මත්ද්‍රව්‍ය මේ ජාවාරම් පාරේ. ඒ පවුලේ සහෝදරයෝ ඔක්කොම. ඉතින් ඒ වගේම තමයි ඒ ගෙදෙට්ට අපි දන්න කියන අය හොඳට ඒක දන්නවා මේ පොලිසියේ නිරතව දන්න අය එනවා රැයට පාටි වලට ගෙදෙට්ට. එන්නේ එහෙම තත්ත්වයක් තිබුණේ. ඉතින් අපි ඒ වගේ කොයිතරම් අපිට එළියට බහලා ගමනක් යන්න බෑ. අපේ ගෙදර බඩුවක් මුට්ටුවක් අපිට පරිස්සම් කරලා තියාගන්න බෑ. ගහල් කොළ ගෙඩියක් තියාගන්න බෑ. මොනම දෙයක්වත් බෑ. අනිත් එක අපේ ආරක්ෂාව කියන දේ අපිට අන්තිම
ඒ කියන්නේ අතරම ආරක්ෂාවක් තිබුණේ නැහැ. අතවලම කියනවා. ඒ තරම් අපි බයෙන්නේ ජීවත් වුනේ. මොකක්ද ඔකට හේතුව? යانے යනතර ඔය අන්තිමට අරන් බැලුවොත් එහෙනම් මොකක් කර හොරකමක් කරේ මොකක් කර වෙලා කුඩුකාරයෙක්. ඉතින් ඔය කුඩුකාරයෙක් කියන රටට ඔය රට ඔය විදිහට පත් කරලා ඔය රට විනාශ කළේ කවුද කියන එක ඕගොල්ලෝ දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. මම මේක කියන්නේ දේශපාලනය නෙවෙයි. ඕගොල්ලෝ කල්පනා කරන මේ රටේ මෙහෙම දෙයක් සිද්ධ වුණා. මේ වගේ විනාශ අපි ආර්ථික ඔක්කොම පැත්තක දාමු. කොයි කතන්දර හොරකම් කරපුවා බැංකු කඩපුවා ඔක්කොම පැත්තක දාමු. මේ කතන්දරේ පොඩ්ඩක් අරන් බලන්නකෝ. ඕගොල්ලෝ ගම්වල ජීවත් වෙනවා තමයි ගැසලෝසියුත් එක්ක ජීවත් වෙනවා. ඕගොල්ලන්ට තියෙන අත්දැකීම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඒක නිසා දැන්වත් මේ මනුස්සයා මේ රට හදන්න මේ වගේ ජනාධිපති කෙනෙක් නම් ආයේ කවදාවත් මේ රටේ පහළ වෙන්නේ නැහැ. මේ මනුස්සයාට මොන හරි විනාශයක් වුණොත් අපි මැරුවේ අපිටත් වඩා මේ ඉන්න ඉස්සරහ කරන කරපොළ. මේ දරුවෝ ඕගොල්ලෝ කලපු දරුවෝ ඕගොල්ලෝ මේ දරුවන්ගේ අනාගතේ විනාශයට අන්තිමට මේක අර සොම්බි නගරයක් අර ඇමරිකාවේ දැන් තියෙන්නේ. ඒ වගේ මේ පුංචි දූපත සම්පූර්ණ විනාශයලා ඔය දේශපාලනයට විතර පිටුරු වෙලා කාලා බීලා ඉදී. ඕගොල්ලන්ගේ දරුවන්ට වෙන විනාශය ඕගොල්ලෝ කල්පනා කරලා ඕගොල්ලන්ට දේශපාලන පක්ෂයක් අදාළ නැහැ. මේ වැඩේ මේ සුද්ධ කරන්න හදන වෙලාවේ මේක සුද්ධ කරලා මේක කරන්න හදනට අත දෙනවා මිසක් ඕකට වචනකින්වත් එළගි වෙන්න එපා. එළි වෙනවා කියන ඕගොල්ලන්ගේ දරුවන්ට ඕගොල්ලෝ කරන අපරාධයක්. ඒක නිසා මම ආදරෙන් කියන්නේ හැම මිනිස්සෙක්ට ඔය කාලකන්ණි මේ බලලෝභී ඔවුන්ගේ පස්සෙන් යන එක නවත්තන්න දැන්වත් නවත්තලා හිතන්න තමන්ගේ දරුවගේ මොහොන දිහා බලන්න ඔක්කොම ඉස්සෙල්ලා. මගේ දරුවා හිට මේකට හැබැයි වුණොත් මම මොකද කරන්නේ? ඕගොල්ලෝ ඒකට සතුටු නම් ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ගේ දරුවෝ මේ හෙන ගහලා ගියත් කමක් නැහැ. උන් පුඩු කරුවට කමක් නැහැ. මොනවත් කරන්නේ අපේ පක්ෂ ළමයි දෙනන්න ඕන කියන ඒ මානසික තත්ත්වෙන් ඉන්නවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒ වුණාට මම හැමෝටම ආදරෙන් කියන්නේ දැන්වත් ඔය දේශපාලන පක්ෂ පැත්තට දාලා මේ රට හදන්න උදව් කරන්න. මේ රට අනිවාර්යෙන් හදනවා මේ මිනිස්සු. ඒක ඔය කතන්දරයක් නෑ හදනවා. ඒක ඔය බඩමුට්ටු ගණන් ගියක් නැතේ මේ මිනිස්සුන් ආපු ගමන් මේ කුඹුරස් වදන්න පුළුවන් ද පොල් ගස්වල පොල් තිබුණාද පොල් ගස් ටික කඩලා ඔක්කොම මේ වෙන්දේශ වල කෑලි කඩලා කුඹුරු ටික සම්පූර්ණ පිපුරන් උනේ මොකද්ද හේතුව? වැවුවම ටික විනාශ වුණා. ඒව තමයි පිටින් බාඩ වතුලා ඒව ගොඩ කළා. දැන් ඒව මේ මිනිස්සු කරගෙන යනවා. දැන් පොල් ගස් මිලියන ගාණක් මේ හිටවුවා. දැන් කුඹුරු ටික කරන්න පුළුවන් වෙන්න බැව් වලට ඒ බැව් ප්‍රතිසංස්කරණය කරලා ඒ කටයුතු කරනවා. ඒකට යම්කිසි කාලයක් යනවා. ඉතින් මේ විනාශක කොට එකපාරට මේ අරන් මැජික් එකක් කරන්න බෑනේ. ඒක නිසා මේ මිනිස්සු ඇත්ත වශයෙන්ම හොරකම් කරන්නේ නැහැ. අවංක මිනිස්සු. මේගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ රට හදන්න. අර කාලකන්නිකට ඕන කරලා තියෙන්නේ බලය අරගෙන තමන් කරපු හොරකම් ටික වහගෙන තව දූෂණකම් කර මේ රට විනාශ කරන්න. ඕගොල්ලෝ ඒකෙන් කල්පනා කරලා බලන්න මේකෙන් අපි ගන්න ඕන මොන පැත්තද කියලා. ඒ ගැන හිත තමන්ගේ උපන් මාතෘභූමියට ආදරය කරන්න. ඒක විනාශ කරන්නට උල්පන්දම් දෙන්න එපා. ඒකයි මම ආදරෙන් කියන්නේ හැමෝටම මේක දේශපාලන කතාවක් නෙමෙයි. ඒක ඔයගොල්ලන්ගේ අපේ හැමෝගේම හෘදේශාක්ෂරයකම තියෙන කතාවක්. ඒ නිසා පොඩ්ඩක් මේක අහලා දැන්වත් පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න චුට්ටක් කල්පනා කරන්න. තමන්ගේ දරුවගේ මුණ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරන්න අපි මොකද කරන්න ඕනේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි. අවුරුදු සුබ දවසක්. හිතන්න මොලේ පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ಈ ವಿಡಿಯೋಗೆ ನರಂಬುවට අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. සුබ දවසක් හැමෝටම.